මේ මං කොහමරි වෙඩින් එකට යනවා එයාගේ. ඒ ගියන් පස්සෙත් මල් ළඟට ඇවිල්ලා කිව්වේ මේ ඔයා කැමති වුණා නම් මං ඉතින් අද ඔයාවනේ බඳින්නේ කියලා කිව්වා. වෙඩින් එක වෙලාවේ. ඕ මට එතකොට මං කයියෝ මේ අයියේ දැන්වත් කට වියාගෙන ඉන්න කියලා කිව්වා. ඒ කියන්නේ හරි ආදරේ ඉතින් මට තේරෙනවා වගේ ආදරේ. මේ මං කොහමරි වෙඩින් එකට යනවා එයාගේ. ඒ ගියන් පස්සෙත් මල් ළඟට ඇවිල්ලා කිව්වේ මේ ඔයා කැමති වුණා නම් මං ඉතින් අද ඔයාවනේ බඳින්නේ කියලා කිව්වා. වෙඩින් එක වෙලාවේ. ඕ මට එතකොට මං කයියෝ මේ අයියේ දැන්වත් කට වියාගෙන ඉන්න කියලා කිව්වා. ඒ කියන්නේ හරි ආදරේ ඉතින් මට තේරෙනවා වගේ ආදරේ. ඔය අර යම් වීඩියෝ එකකුත් වෛරල් වුණානේ. ඒක දැකලත් එයා මට මැසේජ් එකක් දැම්මා මේ මං ගැන නේද කියන්නේ කියලා. මං කිව්වා ඔයා ගැන කියනකොට ඔයාලට මොකද හිතෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මං තරම් ඒ කාලේ වඩා ආදරය කරපු කෙනෙක් හිටියේ නෑනේ කියලා කිව්වා. මට ඒකට දුක හිතෙනවා. මට ඔබ තරම් වෙන අර යම් වීඩියෝ එකකුත් වෛරල් වුණානේ. ඒක දැකලත් එයා මට මැසේජ් එකක් දැම්මා මේ මං ගැන නේද කියන්නේ කියලා. මං කිව්වා ඔයා ගැන කියනකොට ඔයාලට මොකද හිතෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මං තරම් ඒ කාලේ වඩා ආදරය කරපු කෙනෙක් හිටියේ නෑනේ කියලා කිව්වා. මට ඒකට දුක හිතෙනවා. මට ඔබ තරම්